හායි ළමයි ඔන්න අද මම ඔයාලට අරන් ආවා බිත්තර රෙසිපි එක. ඔයාලත් මම වගේ බිත්තර තම්බලා කන්න අකමැති නම් අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක try කරලා බලන්න. මුලින්ම ඉතින් අපි කරන්න ඕනේ බිත්තර ටික තම්බ ගන්න එක. අපේ ගෙදර ඉතින් මායි හස්බන්ඩ් ඔය විතරයිනේ ඉන්නේ. ඒ හින්දා මම බිත්තර ගෙඩි 3ක් තම්බ ගන්නවා. බිත්තර තම්බද්දී අනිවාර්යයෙන්ම මතක් කරලා ලුණු ටිකකුත් දාගන්න. ඊට පස්සේ අපි අපේ කරි එකට ඕනේ අනිත් අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගමු. ඉතින් මේකට තක්කලි ගෙඩියක්, අවමිරිස් කරල් දෙකක්, සාමාන්‍ය ප්‍රමාණයේ ලුණු ගෙඩියක් මට ලොකු ලුණු තිබුණ නැති නිසා මම චූටි ගෙඩි දෙකක්ම ගත්තා. සුදු ලුණු, මාළු මිරිස් කියන දේවල් ඕනේ වෙනවා. ඊට පස්සේ ඉතින් තියෙන්නේ මේ ටික හොඳට හොදගෙන කපා ගන්න. ඉතින් ළමයි ඔයාලට කැමති විදිහකට මේ ටික කපා ගන්න පුළුවන්. මම ඉතින් කපා ගත්තේ ඔන්න ඔය විදිහට තමයි. ඇත්තටම ළමයි එකපාරක් හරි ඔයාලා මේ විදිහට බිත්තර කරි එකක් හදලා බලන්න. මාරම රසයි. මේ විදිහට බිත්තර හදලා කාලා තියෙන අයත් ඇති. එහෙම කාලා තියෙන අය කමෙන්ට් එකක් දාන්න බලන්න. අනේ මන්ද ළමයි මං උයන්න මාරම ආසයි. උයන්න කියන්නේ එක එක විදිහේ කෑම හදලා බලන්න මාරම ආසයි. මට ඒකෙන් අමුතු විදිහේ මානසික සුවයක් ලැබෙනවා කියලා මං හිතනවා. ඔන්න කතාවෙන් අපි කරි එකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගෙන ඉවරයි. ඊට පස්සේ මං තම්බගත්ත බිත්තර ටිකත් ඔන්න ඔය විදිහට කපා ගත්තා. ඊට පස්සේ මං ෆෑන් එකට තෙල් ටිකක් දාලා ඔන්න ඔය විදිහට බිත්තර ටික පොඩ්ඩක් එහා පැත්ත මෙහා පැත්ත බෙදගන්න. ඊට පස්සේ ඔයාලා කරි එක හදන භාජනයට තෙල් චුට්ටක් දාලා ඒක රත් වුණාට පස්සේ සුදු ලුණු ටිකක් අප ටිකක් දාගන්න. ඊට පස්සේ ඉතින් හොඳට කලවම් කරගන්න. වීඩියෝ එක පොඩ්ඩක් නන්නවා වගේ ඇති. ගණන් ගන්න එපා ළමයි. මං ඉතින් කැම හැදුවෙත් ෆෝන් එක අල්ලගත්තෙත් ඔක්කොම කරේ මගේ මේ අත් එකේ. ඊට පස්සේ ළමයි ඒකටම රම්පෙයි කරපිංචයිත් දාගන්න. ඊට පස්සේ ආයෙමත් හොඳට කලවම් කරගන්න. මේ රෙසිපි එක මාරම ලේසි බිත්තර රෙසිපි එකක් ළමයි. ඒ හින්දා ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඔන්න ඊළඟට තලාගත්ත එනසල් ඇටයක්, කරාම නැට්ටක්, කුරුඳු පොත කීපයක් අපි මේ භාජනයට දාගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් තියෙන්නේ අපි අර කපාගත්ත ලුණු ටික, අවමිරිස් ටික, මාළු මිරිස් ටික භාජනයට දාගන්න එක. අපි මේ වෙලාවේදී තක්කලි එකතු කරන්නේ නැහැ. ඒක අපි දාන්නේ පස්සේ. දැන් අපි අපේ කරි එකට ඕන ස්පයිසස් ටික ඇඩ් කරගමු. මම ටිකක් සරගන කෙනෙක්. ඒ හින්දා මම කෑලි මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු ටිකක් වැඩිපුර එකතු කරගත්තා. ඔයාලා ඔයාලගේ රස අනුව මේ දේවල් එකතු කරගන්න. ළමයි තව මේකට 3 කුඩු හැඳි භාගයක් විතරක් දාන්න. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය වගේ මිටි කිරි ටිකකුත් දාගන්න. සාමාන්‍යයෙන් මිටි කිරි, කෝප භාගයක් විතර වැඩියෙන් දාගත්ත කියලා කවුරුත් මුකුත් කියන්නේ නැහැ ළමයි. ඔයාලා කැමති නම් ඉතින් කෝපයක් උනත් දාගන්න. ඊට පස්සේ රස අනුව ලුණු, කලින් කපාගත්ත තක්කලි ටිකත් එකතු කරන්න. දැන් ඉතින් ඕක වහලා තියලා චුට්ටක් පාඩුවේ පැත්තකට වෙලා බලන් ඉන්නයි තියෙන්නේ. හොද්ද ටිකක් පැවුනට පස්සේ මම ළමයි ඒකට තක්කලි සෝස් චුට්ටක් එකතු කරගත්තා. ඔයාලා තක්කලි සෝස් කන්න අකමැති නම් දාගන්න එපා. මං ඉතින් මේ ෆ්ලේවර් එකට පොඩ්ඩක් කැමති ඒ නිසා දානවන ළමයි ගොඩාක් දාන්න එපා. චුට්ටක් දාගන්න. ඊට පස්සේ ඉතින් තියෙන්නේ අපි කලින් බැදගත්ත බිත්තර ටික කරි එකට දාලා පොඩ්ඩක් වෙලා දෙන්න. ඔන්න තියෙනවා ළමයි අපි හදාගත්ත බිත්තර කරි එක. ඇත්තටම ළමයි මේක මාරම රහයි. අද ඉතින් අපේ ගෙදර රස පරීක්ෂකතුමා නැහැ, හස්බන්ඩ් නැහැ. ඉතින් ඒ හින්දා මම තමයි රස බැලුවේ. ඇත්තටම මේක නම් සුපි. ඔන්න දැන් බලමු අද දවල්ට මම මොනවද හදාගත්තේ කියලා. මම ඉතින් කීරි සමබත් ඉව්වා. ඊට පස්සේ ඔයාලත් එක්ක එකතු වෙලා හදුව බිත්තර කරි එක තියෙනවා, පරිප්පු හැදුවා, සම්බොල හැදුවා. ඒකත් එක කන්න ලුණු ගෙඩියකුත් කපලා තියාගත්තා. ඔන්න ඕක තමයි ඉතින් අද දවල් බත් පිඟාන මගේ. දැන් ඉතින් තියෙන්නේ මේ රස බත් පිඟාන කන්න තමයි. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ විදිහට බිත්තර කරි එකක් හදලා බලන්න. ඒක මාරම රසයි. එහෙනම් ළමයි අදට ගිහින් එන්නම්. thank you මෙච්චර වෙලා මාව බලන් හිටියට. bye.